තම ආණ්ඩුව යටතේ කිසිදු දිනක මද්ද්‍රව්‍ය ජාවාරකම්කරුවන්ට දේශපාලන රැකවරණය ලබා නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ රට මේකට ජාතික මෙහෙයුමේ උතුරු පළාත් වැඩසටහනට එක්වෙමිනි. රාජ්‍ය දෙපාර්තමේන්තුවල සිටින ඇතැම් දුර්වල නිලධාරීන් මේ ජාවාරම්කරුවන් සමග ඇත්වැල් බැඳගෙන සිටින බවද අනාවරණය වී ඇති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. එම නිසා ඉන් ඉවත්වන ලෙසට යළිත්වරක් තමා ඉල්ලා සිටින බවත් එසේ නොමැති නම් රාජකාරිවලින් ඉවත්වන ලෙසට දැනුම් දෙන බවද අනුර කුමාර දිසානායක මහතා ඉල්ලීමක් කළේය. බන්ධනාගාරයේ ඇතුලේ අත්අඩංගුවට පත් වූ අය මේ ව්‍යාපාරය කරමින් ඉන්නවා. ඉතාමත් කාර්යක්ෂම සේවයක් අපේ පොලිසිය කරන ගමන්. කිහිප දෙනෙක් මේ ව්‍යාපාරයේ ගොදුරු බවට පත් වෙලා තිබෙනවා. රේගු දෙපාර්තමේන්තුව, මෝටර් රථ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුලේ වැඩ කරන දුර්වල නිලධාරීන් මෙහි ගොදුරු බවට පත් වෙලා තිබෙනවා. රාජ්‍ය සේවයේ ඉහළ තැන්වල මේ උවදුරට ගොදුරු වුණු නිලධාරීන් අපි හඳුනගෙන තිබෙනවා. අත්අඩංගුවට අරන් තිබෙනවා. රාජ්‍ය සේවකයින් මෙහි ගොදුරු බවට පත් වෙලා තියෙනවා නම් අපි රටක් හැටියට ගමන් කරමින් සිටින්නේ කොහෙටද? ඒ නිසා අනිවාර්යෙන් අපි මේ ව්‍යාපාරය පරාජයට පත් කරන්න ඕනි. මේ ව්‍යාපාරයට ප්‍රධාන වශයෙන් දේශපාලන රැකවරණය තිබුණා. අපි ඔබට එක සහතිකයක් දෙන්නම්. නැවත අපේ රටේ කුඩු ව්‍යාපාරිකයන්ට දේශපාලන රැකවරණය නොලැබෙන ආණ්ඩුවක් රටේ ජනතාව ගොඩනගලා තිබෙනවා. මේවා මර්ධනය කරන්න තියෙන ආයතනවල ප්‍රධානීන් මේ අය එකට ගනුදෙනු කළ බවට හෙළිදරව් වෙලා තිබෙනවා. අත්අඩංගුවට ගත්ත කෙනා නිදහස් කරගන්න සාක්ෂි ගොනු කළලා තියෙනවා. නීතිය ක්‍රියාත්මක කිරීමට තියෙන ආයතනවල ඉහළ පුටු යටත් කරගත්ත ඉතිහාසයක් අපිට තිබෙනවා. කාලයක් මේ නිලධාරීන් මිලදී ගත්තා. කාලයක් මේ නිලධාරීන් යටත් වෙලා වැඩ කළා. අද මුළුමනින්ම වෙනස් වෙලා තිබෙනවා. අත්අඩංගුවට ගැනීම සඳහා තිබූ යාන්ත්‍රණය වෙනස් වී තිබෙනවා. හැබැයි තැනින් තැන ඇතම් සිද්ධීන් වාර්තා වනවා. මා ඒ සියලු නිලධාරීන්ගෙන් ඉල්ලන්නේ කරුණාකරලා ගනුදෙනුව අත්හරින්න. තෝරගන්න පාරවල් දෙකයි තියෙන්නේ. එක්කෝ ගනුදෙනුව අත්හරින්න, එක්කෝ රාජකාරියෙන් ඉවත් වෙන්න. ජාවාරම්කරුවන් සමග ගනුදෙනු කරමින් රාජකාරිය කරන්න කිසිසේත් ඉඩක් නොදෙන බව සහතික කරනවා.